සුබ දවසක් සෝලයිට් විස්ඩම් මෙල්කේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න හිතුවා මිනිස් ශරීරයේ තියෙන බලවත්ම ශක්තිය ගැන. ඒ තමයි කුණ්ඩලිනී ශක්තිය. කුණ්ඩලිනී ශක්තිය කියන්නේ සාමාන්‍යයෙන් මිනිස් ශරීරය ඇතුලේ අපිට පේන්නේ නැති අතිශය බලවත් ශක්තියක් සංගවිලා තියෙනවා. අන්න ඒකට තමයි මේ කුණ්ඩලිනී ශක්තිය කියන්නේ. මේක සරල එනර්ජි එකක් නෙවෙයි. ඉතා ගැඹුරු යෝග සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වල කියන විදිහට මේ ශක්තිය මිනිස් කොඳු වැටපෙලේ පතුලේ සර්පෙක් වගේ නිදාගෙන ඉන්නවා කියලා. මේ චක්‍රය අවදි වුණාම මොකක්ද වෙන්නේ? යෝග සම්ප්‍රදාය කියන විදිහට මේ ශක්තිය ඉහළට ගමන් කරනවා. අපගේ ශරීරයේ තියෙන චක්‍ර 7ක් කරහා මුලින්ම භූමියට සම්බන්ධ මූලාධාර චක්‍රයෙන් පටන්ගෙන අන්තිමට හිස මුදුනේ තියෙන සහස්‍ර චක්‍රයට යනවා. මේ අවස්ථාවන් වලදී මොනවද වෙන්නේ කියලා සමහරු මතපාල කරලා තියෙනවා. ඒ තමයි සමහරු කියනවා මනස ඊටම සංසුන් වෙනවා, ලෝකය වෙනස් විදිහට පේන්න පටන් ගන්නවා, අභ්‍යන්තර අවබෝධය වැඩි වෙනවා, සමහර වෙලාවට යුනිවර්ස් එකත් එක්ක එකතු වෙලා වගේ හැඟීමක් දැනෙනවා කියලා සමහරු කියලා තියෙනවා. ඉතින් යෝග සම්ප්‍රදායට අනුව එන මෙම කුණ්ඩලිනී චක්‍ර 7 ගැන අපි එකින් එක සරලව කතා කරමු දැන්. පළවෙනි එක මූලාධාර චක්‍රය. මේ පිහිටා ඇත්තේ කොඳු වැට පෙළේ පහළ ප්‍රදේශයේ. මේ සංකේතවත් කරන්නේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ජීවිතයේ මූලික ශක්තියක් ගැන. මිනිසුගේ ජීවිතයේ ශක්තිමත් පදනමක් අවශ්‍යයි. ඒ පදනම සංකේතවත් කරන්නේ මෙන්න මේ මූලාධාර චක්‍රයෙන් තමයි. දෙවැනි එක ස්වාදිෂ්ඨාන චක්‍රය. මෙය නිර්මාණශීලීත්වය, හැඟීම් සහ සම්බන්ධතා සමග සම්බන්ධ කරනවා. අපේ සිහින, අදහස් සහ අලුත් දේ නිර්මාණය කිරීමේ ශක්තිය මේ නියෝජනය කරන බව ආධ්‍යාත්මික සම්ප්‍රදායන් පවසනවා. තුන්වෙනි එක මණිපූර චක්‍රය. මෙය අපේ අභ්‍යන්තර ශක්තිය සහ ආත්ම විශ්වාසය සංකේතවත් කරනවා. මට පුළුවන් කියන හැඟීම්, අදිෂ්ඨානය සහ කැමැත්ත සමග මෙය සම්බන්ධ කරලා තියෙනවා. හතරවෙනි එක අනාහත චක්‍රය. හાર્ට් චක්‍රය කියලා කියන්නේ මේකට. හදවත ආසන්නයේ ඇති බව කියන මේ චක්‍රය ආදරය, කරුණාව, සමාව, මනුෂ්‍යත්වයේ සංකේතවත් කරනවා. මිනිසාගේ හදවත විවෘත විට ජීවිතය වෙනස් වෙනවා කියලා බොහෝ ආධ්‍යාත්මික අදහස් පවසනවා. පස්වෙනි එක විසුද්ධ චක්‍රය. මේ සත්‍ය ප්‍රකාශ කිරීම සහ sannivedana සමග සම්බන්ධයි. අපගේ සිතුවිලි නිවැරදි ප්‍රකාශ කිරීමේ හැකියාව මේ නියෝජනය කරන බව කියනවා. 6 වෙනි එක ආඥා චක්‍රය, third eye චක්‍ර. බොහෝ දෙනා මේ හඳුන්වන්නේ තෙවනැස කියලා. අභ්‍යන්තර අවබෝධය, අවධානය සහ ගැඹුරු සිතුවිලි සමග මේ සම්බන්ධ කරනවා. 7 වෙනි එක සහස්‍ර චක්‍රය. අවසන් චක්‍රය ලෙස සැලකෙන්නේ මෙය. මේ හිස මුදුනේ ඇති බව කියවෙනවා. උසස් චේතනාව සහ ආධ්‍යාත්මික සම්බන්ධතාවයේ සංකේතයක් ලෙස සැලකෙනවා. කුණ්ඩලිනී ශක්තිය ගැන කතා කරන විට කියන්නේ මෙය ශක්තිය මූලාධාරයේ සිට ඉහළට ගමන් කරන චක්‍ර හරහා අවබෝධය සහ අභ්‍යන්තර පරිවර්තනයක් ඇති කරන බව. අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි කුණ්ඩලිනී ශක්තිය. කුණ්ඩලිනී අවේකින් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. හරි ගයිඩන්ස් එකක් නැතුව මෙවැනි ප්‍රැක්ටිස් කරන එකෙන් මානසික සහ ශාරීරික අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යෝග ගුරුවරු කියන්නේ slow, safe, guided path එකක යන්න කියලා. ඇත්තටම මේක මොකක්ද? විද්‍යාත්මකව මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝ වෙලා නැහැ. හැබැයි මනෝවිද්‍යාව අනුව කියනවා deep meditation සහ intense focus වලින් brain activity වෙනස් වෙන්න පුළුවන් කියලා. අද අපි කුණ්ඩලිනී ශක්තිය ගැන කතා කරා. ඉතින් ඔබට මේක ගැන කියන්න තියෙන්නේ මොනවද? හිතෙන්නේ මොනවද? මේක ඇත්තටම ශරීරයේ සැඟවී තියෙන ශක්තියක්ද? නැත්නම් මනසේ අත්දැකීමක්ද? ඒක තීරණය කරන්න තියෙන්නේ ඔයාගේම අත්දැකීමෙන් තමයි. ඉතින් මේ වගේ වැදගත් කරුණු, වෙනස් විදිහේ කරුණු ඔයාලට දැනගන්න කැමති නම් ඉදිරියට අපේ සෝල්ලයිට් විස්ඩම් මිල්කේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අදට සමුගන්නම්. සුබ දවසක්.